software metrics කොහොමද software එකේ quality එක measure කරන්නේ? software එකේ quality එක measure කරන්න පුළුවන් code quality, reliability, performance, usability, correctness, maintainability, integrity, security වලින්. එතකොට psychometric complexity කියන්නේ key metric එක ඒකෙන් කරනවා quantifies කරනවා number of linear independent path through a program control flow. Provide insight into its complexity and maintainability. පස්සේ psychometric complexity එක calculate කරන්නේ VG සමානයි E අඩු කිරීම N එකතු කිරීම 2. E කියන්නේ මෙතන H ගාන, N කියන්නේ මෙතන node ගාන. එතකොට psychometric complexity එක බලන්න තව එකක් තියෙනවා. ඒ තමයි VG සමානයි D+1. මෙතන D කියන්නේ number of decision nodes. එතකොට psychometric complexity එකෙන් measure කරන number of linear independent path program එක තියෙන. පස්සේ control flow graph rules කීපයක් තියෙනවා. control flow graph එක use කරන්නේ double circle represent කරන්න start එකයි stop එකයි node එක. ඊට පස්සේ single circle use කරනවා decision procedure nodes වගේ පෙන්නන්න. පස්සේ label start stop decision nodes true false වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ මෙතන decision node එකක් represent කරනවා conditional statement එකක්. ඊට පස්සේ procedure node එකක් represent කරනවා non decisional statement එකක්. ළඟට මෙතන total node ගාන සමාන වෙනවා D+P+1. පස්සේ total H ගාන සමාන වෙනවා 2D+P. එතකොට දැන් මෙතන H ගාන සමාන වෙනවා 2D+P. අපි H ගානයි node ගානයි සම්බන්ධ කරලා VG එකත් හොයාගත්තා. එතකොට VG සමානයි E අඩු කිරීම N+2. එතකොට මෙතන E වලට දානවා 2D+P කියන එක. ඊළඟට මෙතන N වලට දානවා D+P+1 කියන එක. එතකොට මේක සුළු කරාම එනවා VG සමානයි D+1 කියලා. ඒක තමයි මේ අපි අර උඩ හොයාගත්ත සූත්‍රය. ඊට පස්සේ psychometric complexity analyze bytecode මේකට control flow graph එක ඇඳම මෙහෙම එන්නේ start node එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ මෙතන condition එක ගාවට ගියා. ඊපස්සේ මෙතන true false කියලා දෙකක් තියෙනවා. ඊපස්සේ මෙතන ඒක ඇඳලා පස්සේ මේකේ nodes තියෙනවා 1 2 3 4ක්. මෙතන H තියෙනවා 1 2 3 4ක්. එතකොට මෙතන decision nodes තියෙනවා එකක්. එතකොට මේ සූත්‍ර දෙකට දාලා අපිට VG හොයාගන්න පුළුවන්. සූත්‍ර දෙකෙන් එකකට දාලා. මේක ගන්න තව ලේසි ක්‍රමයකුත් තියෙනවා. මෙතන if statement එකයි නම් මෙතන decision node එකයි. එතකොට VG සමානයි 1+1 කියන්නේ 2යි. දැන් මේකට හෙව්වම ඉන්නේ මේකේ graph එක අඳ ගන්න ඕනේ. එතකොට මේකේ starting point ඊට පස්සේ මෙතන තියෙනවා if එකක්. ඒකේ true false දෙපැත්ත තියෙනවා. ඊපස්සේ මෙතනින් else එක තියෙනවා. else එකෙන්
මෙතන true false දෙකක් තියෙනවා. බස් true එකේ මෙතන ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒක හරි. ඊට පස්සේ else එකට ගියාම else එකේ තායි කන්ඩිෂන් එකක් තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ මෙතන else එකේ කන්ඩිෂන් එකේ if එකෙත් වෙනම ස්ටේට්මන්ට් එකක් එක්සිකියුට් වෙන්න ඕනේ else එකෙත් වෙනම. ඒකට මෙතන ඒ දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. පස්සේ මෙතන if එකේ ස්ටේට්මන්ට් එකෙන් පස්සේ කෙලින්ම ගිහිල්ලා තියෙන්නේ stop එකට. මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි. එතකොට මේ ටික stop එකට ගිහිල්ලා. පස්සේ මෙතන කියනවා නෝඩ් ගාන. එතකොට නෝඩ් ගාන 1 2 3 4යි 5යි 6යි 7යි. නෝඩ් 7යි. එතන මේ 6යි කියලා එතන ලියලා තියෙන්නේ. උනට එතන 7ක් තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා h ගාන ගැන. h ගාන ගත්තම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. මෙතන decision nodes ගාන ගත්තම මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා 2යි. ඊට පස්සේ decision nodes වලින් හොයනකොට 2 + 1 3 කියලා එනවා. ඊට පස්සේ මෙතන edge වලින් node වලින් හොයනකොට e අඩු කිරීම n එකතු කිරීම 2 කියලා ගත්තම 8න් 7ක් අඩු වෙලා 2ක් එකතු වුණාම 3යි. ඒකට මේ දෙකම සමාන වෙනවා.